කළා තාක්ෂණික නිර්මාණ කළා මේ රටේ තිබුණු මේක මොකද්ද මේ ඇහුවේ මේ තීන ණය ටික කජ්ජක්ද කියලා ඇහුවා වර්තමාන සභාපතිතුමා ගෙවන්න. මේක ණයක්ද කියලා ඇහුවේ ඩොලර් බිලියන් 41. මේක ණයක්ද ගෙවන්න. එහෙම අහපු ජනාධිපතිවරයෙක් මේ ඉන්නේ. හැබැයි ඒ කාලේ හොඳ මොලයක් තිබුණා. නව නිෂ්පාදන නිර්මාණ කළා මේ රටේ තාක්ෂණික නිෂ්පාදන කළා මේ රටේ ආදායම් උත්පාදනය කළා මේ ණය ගෙවන්න හොඳ මොලයක් තිබුණා. අපරාධේ අපේ අවාසනාවට මේ මොලේ දැන් නැති වෙලා තියෙනවා මේ ඇමතිවරුන්ට. ඊළඟට මේ රටේ ඇමතිවරුන්ට තිබුණා හොඳ මොලයක් දැන් ඇත්තටම ණය ටික සුටුස් ගාලා ගෙවන්න. ඒ වෙලාවේ ගම් වතුරක් ආවම ඒකට තාක්ෂණික ඒ වෙලාවේ නම් ගම් වතුරක් ආවම මේ ගම් වතුර ඉන්නේ පාලකයාගේ අධර්මිෂ්ඨකම හන්දා. පාලකයා අධර්මිෂ්ඨ වුණාම ගම් වතුර ගලනවා, නාය යනවා, කඳු නාය යනවා, වැස්ස වැඩි වෙනවා. හැබැයි දැන් ස්වභාව ධර්මයේ තමයි ගම් වතුර ගලන්නේ. හැබැයි ඒ කාලේ ඕනෑතරම් තිබුණා තාක්ෂණික ක්‍රම තිබුණා විපක්ෂින්න කාලේ ගම් වතුර ඒ වෙලාවේ ගම් වතුර නොගලන්න වැඩ කරන්න ඒව වතුර ඉවත් කරන්න ඒ විවිධ තාක්ෂණික උපක්‍රම තිබුණා මේ අයට මේ ඒගොල්ලන්ට තිබුණා විපක්ෂින්න කාලේ. හැබැයි දැන් නෑ. දැන් ඒගොල්ලන්ට එහෙම ක්‍රම නෑ. දැන් ඒව ඇත්තටම නෑ. ඉතින් ඇත්තටම මේ රටේ මේ මොහොත වෙද්දී ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා මේ කියපු සම්පූර්ණ මේගොල්ලන්ගේ මුසාවාද බොරු එකින් එක ජනතාවට එළි වෙමින් තියෙනවා. මම පෙන්නන්නම් ගිය අවුරුද්දේ ඒක ඇමතිවරේ කැබිනට් ඇමතිවරයාම කිව්වා මේ හාල් ගෙන්නන අවසාන වතාව කියලා. හාල් ගෙන්නන අවසාන වතාව ඒක තවත් දීර්ඝ වෙලා නැවත වතාවක් අමුල් සහ ඒ වගේම පොන්නි සම්බා නැවත වතාවක් ගෙන්නන්න ගැසට් එකක් ගැහුවා 16 වෙනිදා. ගැසට් එක ගහපු ගැසට් එක පිළිබඳව මම කතාව පස්සේ කියන්නම්. මෙන්න මේක අහලා බලමු පොඩ්ඩක්. ආල් ගේනවා මේ රටට ලක්ෂ 5 ලක්ෂයක. මං කියන්නේ පෙට්‍රල් ගේන්න කමක් නැහැ. බස් ගේන්න කමක් නැහැ. ඉන්ධන ගේන්න කමක් නැහැ. බත් කන මිනිහෙක් මේ රටේ පාලකයෙක් නා. කෝටි 5 ලක්ෂයක හාල් පිටරටින් ගේනවලු. ඔව්. ඒ නලින් මේ වගේ ඇමතුමා තමයි අහන්නේ බත් කන මිනිහෙක් මේ රටේ ජනාධිපති නම් බත් කන මිනිහෙක් ජනාධිපති නම් කෝටි 5 ලක්ෂයක හාල් ගේනවද කියලා. දැන් පහුගිය 15 ගහපු ගැසට් එක 16 උදේ එළියට එන්නේ. ඒක මේ මොහොත වෙද්දී ඉන්දියාවේ දීපාවලි සම්බන්ධව උත්සව සමයක් මේ කාල සීමාවේ. හැබැයි තවමත් ඉන්දියාවේ වෙළඳපොළ හරියට ඇරිලා නැහැ මේ උත්සවෙත් එක්ක. ලංකාවේ මහමෝල් හිමියන් අතේ තිබුණු කීරි සම්බා අනිකුත් හාල් ටික උත්සව සමයට Tamanට හිතු ගණන් වලට අලෙවි කරගන්න අවස්ථාව දීලා ඒ විතරක් නෙමෙයි ජාවාරම්කාර ව්‍යාපාරිකින් කණ්ඩායමක් එක්ක අවශ්‍ය කරන හාල් ටික නැව්ගත කරලා ඒ හාල් ටික ලංකාවට එන මොහොත වෙද්දී අන්න ගැසට් එක ගහනවා. ඒ ගැසට් එක ගහන්නේ 16 වෙනිදා උදේ. 16 උදේ ගහන්නේ දවස් කීයකටද? ඉතාමත්ම සුළු කාලයකට. ලබන 28 වෙනිදායින් ගැසට් එක ඉවරයි. 16 වෙනිදා ගහන ගැසට් එක දවස් 12කට කෙනෙක් ඉන්දියාවෙන් මෝලෙන් හාල් ටික අරගෙන නැවට ගෙනල්ලා ලංකාවට ගෙනල්ලා එහෙම ගේන්න කාලයක් ඉතුරු කරලා නෙමෙයි මේ ගැසට් එක ගහන්නේ. දින 12ක් දින දීලා ගැසට් එක ගහනවා. ඒ දින 12 ඇතුලේ මේක හොඳටම පැහැදිලි මේකේ සම්පූර්ණ ජාවාරමක් මේක ඇතුලේ ක්‍රියාත්මක වුණේ. දින 12න් වෙන ඒගොල්ලන්ගේ ජාවාරම් කරුවන්ට ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට හාල් ගේන්න බෑ. හාල් ගේන්න පුළුවන් ඒගොල්ලෝ කතා බහ කරගත්ත ඒගොල්ලෝ මේකට සූදානම් කරගත්ත ඒ ජාවාරම්කාර ව්‍යාපාරිකින්ට පමණයි මේකට හාල් ගේන්න පුළුවන්. හාල් ගේන්න පුළුවන්කම තියෙන්නේ මේ දින 12 ඇතුලේ ඒගොල්ලෝ සූදානම් කරපු කණ්ඩායමට විතරයි. වෙන ව්‍යාපාරවලට හාල් ගේන්න බෑ. අන්න දැන් හාල් වලට වසන්තය උදා වෙලා. දැන් පහුගිය දිනවල අපි දැක්කා මේ ජනාධිපතිවරයා ගහපු ගැසට්ටුවක තියෙනවා ත්‍රිපෝෂ සමාගමත් අර අමාත්‍යංශයට බාර දීලා. එතකොට අන්න ත්‍රිපෝෂ වලටත් බඩයිරිඟු වසන්තයක් උදා වෙන්න යන්නේ. මෙහෙම මේ අපිට දැනෙන්නේ ඊ타මත්ම කුසගින්නෙන් ඉඳපු ඊ타මත්ම බඩගින්න ඉඳපු හොරු කණ්ඩායමක් දැන් අපිට තේරෙනවා කාගෙන යනවා. ඊ타මත්ම කුසගින්නෙන් ඉඳපු හොරු කණ්ඩායමක් කාගෙන යනවා. අපිට තේරෙනවා මේ රටේ ජනතාවට තේරෙනවා මේ මොහොතේ මේ රටේ සිදුවෙමින් යන්නේ මොකද්ද? මේ ආණ්ඩුව තමන්ගේ හොරකම් තමන්ගේ සියලු දේ වහගන්න විවිධ නාට්‍ය සංදර්ශන පෙන්නමින් ඉන්නවා මේ මොහොත වෙද්දී. බොහොම ස්තුතියි.